hello සුබ උදෑසනක්. ඉතින් අමුතුම තාලේ නිවුස් එකක් අපිට එනවා ගුම්ම පැත්තේ ඔයිසුමි කියන පළාතෙන්. ඔයිසුමි පළාතේ කොම්බිනි දෙකක්, ඒ කියන්නේ කන්වීනියන්ස් ස්ටෝර්ස් දෙකක් එක පුද්ගලෙක් කොල්ල කණ්ඩ හදලා තියෙනවා සහ කොල්ල කාලා තියෙනවා. ඉතින් පළවෙනි එක වාර්තා වෙන්නේ 8 වෙනි මාසේ 17 වෙනිදා මේ එකම පුද්ගලයා මැනේජර්ට තර්ජනය කළා පිහියක් පෙන්නලා යෙන් 30000ක් පැහැරගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දිනේ කියන්නේ 18 වෙනිදා කිලෝමීටර් 22ක් විතර ඈතින් තියෙන තවත් කන්වීනියන්ස් ස්ටෝර් එකකට ගිහිල්ලා ඒකම කරන්න ගිහිල්ලා ඔහු හවුලා තියෙනවා. දැන් මොහු මේ කොල්ල කෑම කරන්න ගිය වෙලාවේ ඔහු එක ටෙක්නික් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒක තමයි ෆොරිනර් කෙනෙක් වගේ කතා කරලා Taman ජපන් නෙමෙයි කියන විදියට හංගවන්න ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔහු කතා කරලා තියන්නේ අර ෆොරිනර්ස්ලා ආපු කාලේ කතා කරන ජපන් තියෙන අර කතකොතෝ නිහොංගෝ කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් ඔහුගේ ඩෙන්ටිටි එක වහගන්න තමයි ඔහු කරලා තියෙන්නේ. හරි. දැන් මෙතන පොයින්ට් එක තියෙන්නේ මේ දැන් හොරුත් දන්නවා ෆොරිනර් කෙනෙක්ට බර කරලා දැම්මොත් ගැලවෙන්න පුළුවන් කියලා. ඕක තමයි යථාර්ථය. හරි. මේක පළවෙනි අවස්ථාව නෙමෙයි. මීට පෙරත් මාස කිහිපයකට ඉස්සෙල්ලත් මේ වගේ සිදුවීමක් වාර්තා වුණා. චීන ජාතිකයෝ හැටියට පොඩ්ඩක් හංගවන්න ගිහිල්ලා හවුවෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් හුඟක් වෙනවා. ඒකට සාමාන්‍යයෙන් සමහර වැරදි කරපු ෆොරිනර්ස්ලත් වග කියන්න ඕනේ. ඒකේ වෙනසක් නැහැ. මොකද ෆොරිනර්ස්ලා කියලා ජපනීස් කියලා වෙනසක් නැහැ. වැරදි කරන කට්ටිය වැරදි කරන එකේ අදාළත්වයක් නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ පරිස්සම් වෙලා ඉන්න. මොකද හේතුව අනවශ්‍යනේ අහකැන ලෙඩවල් ඇඟේ දාගන්න අරකයි සාමාන්‍යයෙන් නේ ඔය වගේ දෙයක් වෙච්ච වෙලාවක අපි කියමුකෝ ෆොරිනර් කෙනෙක් වගේ හංගවලා යම් කිසි ආකාරයකින් ජපන් ජාතිකයා වගේ ඉන්න චීන ජාතිකයෙක් හෝ වේවා අපි දන්නේ නැහැ පොඩ්ඩක් හැඩරුව එකම වගේ වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවකදී යම් කිසි ආකාරයකින් අනවශ්‍ය ලෙස කරදර වලට ලක් වෙන්න පුළුවන් මේ චීන ජාතිකයා අපි දන්නේ නැහැ එම සිදුවීම් නොවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් එම සිදුවීම් වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඉතින් මේකයි තත්ත්වය. හරිද? පුළුවන් තරම් හොඳින් ඉන්න. ඔක තමයි එකම පිළිතුර මේ වගේ දේවල් වෙනකොට. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.